අපේ රටේ තියෙනවා මම මුලින් කිව්වා වගේ හීරළුවන්ට අපේ දරුවෝ දෙන්නේ නැහැ කියන අම්මලාට මට කියන්න තියෙන්නේ පුංචි කාලේ ඇවිල්ලා මහාන වෙලා කාටවත් වැරදි නොකර අපේ හොඳම ළමා කාලේ අපිට නැති කරගෙන බයිසිකල් පදින්න තිබුණු බෝල ගහන්න තිබුණු සෙල්ලම් කරන්න තිබුණු සුන්දර ළමා කාලේ අපි අහිමි කරගෙන ඇවිල්ලා හරිද ඊට පස්සේ අම්මගේ තාත්තගේ උණුහුම සහෝදර සහෝදරයන්ගේ ආදරයේ සෙනෙහස උණුහුම පවුල ඇතුළේ තියෙන ගෞරවයේ උණුහුම මේ සියල්ල අතහැරලා ඉස්කෝලේ පහවසේදී මහාන වෙච්ච අපි මේ කරපු ඒක වරදක් නම් ඔබේ දුව දෙන්න එපා. මං කියන්නේ ඒක වරදක්ද? සමාජයේ සිල්වත් මිනිහෙකුට තරුණයෙකුට ජීවිතේ ඔබතුමාට පුළුවන් දෙක දවසක් මහාන වෙලා ඉන්න. ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ හදවතේ තියෙන කුහකකම මං කියන්නේ මේ හාමුදුරුවෝ නමක් කියලා කියන්නේ ඇත්තටම කොච්චර මේ උගත් මිනිස්සෙක් වෙනවද? මේ මිනිස්සයා මුතුල මොනතරම් ජීව ගුණයක් තියෙනවද? ඇයි ඒ ගුණයට අපහාස කරන්නේ? මම කියන්නේ සිවුරු වැරප එක හීරලුව නම් ඒ වචනේ හීරලුව නම් හීරලුව කියලා කියන්නේ. ඒක ගැටලුවක් නෑ. නමුත් ඕකට අපේ දූ දෙන්නේ ඇයි ඒ මහාන වෙලා සිවුරු වැරපු කෙනෙකුට දූ දෙන්නේ නැගෙන මහාන වෙලා ඉඳලා සිවුරු වැරපු කෙනෙක් කොච්චර උතුම් කෙනෙක්ද? මම සාධාරණීකරණය කරන්නේ වැරදි කරන මිනිස්සු වැරදි කරුවෝ තමයි සදාකල්. ඒක වෙනස් වෙන්නේ නැති වෙයි. තමන්ගේ හදවත රවංක. ඕක වැරදිකාරයා මගේ දූ දෙන්නේ නෑ. අරු මිනිමරුව මගේ දූ දෙන්නේ නෑ. ඕක ස්ත්‍රී දූෂකයා. ඒක හින්දා මගේ දූ දෙන්නේ නෑ. නමුත් ගීත් මහත්තයා මම දකින්නේ හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ කොච්චර ගුණයහපත් මිනිස්සෙක්ද? එවැනි මිනිස්සෙකුට තමන්ගේ දුව දෙන්න තම්මලට පිනක් තියෙනවා. දැන් පොඩි හාමුදුරුවොත් සිවුරු අතෑරලා කවදා හරි කසාද බඳිනවද? දැන් මේ මගේ යන්නේ හොඳම වයස. දැන් මට අවුරුදු 26ක් වෙනවා. කවදා හරි දවසක කසාද බඳින්න පුළුවන්. ඉතින් එහෙම නොවෙනව නේද? ඒක ලොකු ප්‍රශ්නයක් නේ. තනිකඩ වින්න හෝ පැවිදි වෙන්න මේ කසාද බඳින්න මං හිතන්නේ ඒක තමන්ගේ කැමැත්තක්.